සුබ දවසක් වේවා ඩිෆිකල් ලයිෆ් විත් මధుරංග YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ට. ඉතින් මම අද තෝරගත්ත නයිට්‍රජන් කියන ගෑස් එක ගැන ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් වීඩියෝ එකක් කරන්න. ඉතින් මම කලින් දවසේ ඔක්සිජන් ගැන පොඩි වීඩියෝ එකක් කරා. ඉතින් මේ නයිට්‍රජන් කියන වායුව ලෝකේ සාමාන්‍ය අපි හුස්ම ගන්න වායුගෝලය තුල වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ නයිට්‍රජන්. ඉතින් ඒක අපි මේක නයිට්‍රජන් සිලින්ඩරේට බාර් 150ක ප්‍රෙෂර් එකකින් පුරවලා තියෙනවා. ඉතින් මේ සිලින්ඩර්ස් වැඩිපුරම නයිට්‍රජන් පාවිච්චි කරන්නේ AC නැත්නම් ෆ්‍රිජ් රිපෙයාර් කරන වැඩිපුරම පාවිච්චි කරනවා. ඊට අමතරව මේක පාවිච්චි කරනවා ලයින් පර්ච් කරන්න. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි ටැංක් එකක් හරි මොන හරි දෙයක් තියෙනනම් ඒක පිරිසුදු කරන්න. ඒකේ මොන හරි තියෙන විස බීජ මොන හරි දෙයක් අයින් කරගන්න තියෙනනම් අපි හිතමු තෙල් ග්‍රීස් වගේ මොන හරි දෙයක් අයින් කරගන්න තියෙනනම් විස බීජ අයින් කරගන්න තියෙනනම් මේකෙන් ලයින් එක ෆ්ලෂ් කරලා අපිට පුළුවන් මේක අවශ්‍ය දේ පිරිසිදු කරගන්න. ඊට අමතරව මේක ලංකාවේ දැනට පාවිච්චි වෙනවා කැම නිෂ්පාදන කට්ටිය. ඉතින් ඒවා පිටරට යවන අය එහෙම ඒ පැක් එකට මේ නයිට්‍රජන් ඇඩ් කරලා යවනවා. මොකද එතෙන්දී ඒ ආහාරයේ නරක් වීම මොන හරි වෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ප්‍රධාන වශයෙන් මේකේ ගඳක් සුවඳක් කිසි දෙයක් නැහැ. මේක විස වායුවක් නෙවෙයි. ඉතින් ඒක අර කැම කල් තියා ගන්න පුළුවන් විදිහේ නිෂ්පාදනය. හැබැයි මේකේ normal nitrogen එක නෙවෙයි high purity nitrogen කියලා වෙනම ගෑස් එකක් තියෙන එක purity එක වැඩි. මේකේ සාමාන්‍ය purity එක 99.95යි. ඒක පොඩ්ඩක් ඊට වැඩි 4.0 ඒ කියන්නේ 99.99 වගේ purity එකේ තමයි පාවිච්චි කරන්නේ සම්බන්ධ process වලට. ඉතින් ඒ දෙකට තමයි ගොඩක් වෙලාට nitrogen වැඩිපුරම භාවිතා කරන ලංකාවේ. ඊට අමතරව සාමාන්‍ය මේකේ අඳුර ගන්න පුළුවන්කම වේද මම ඔයගොල්ලන්ට කලින් හඳුන්වලා දුන්නා. ඉතින් මේක ලංකාවේ ඕනම අලෙවි නියුත ආයතනයකින් ලබා ගන්න පුළුවන්. ඒතරට ඉතින් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් භාවිතා වෙන්නේ ඉතින් අර කියන ආයතන සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධය සහ රිපෙයාර් සම්බන්ධයෙන් තමයි. ඉතින් මොන හරි ඔයගොල්ලන්ට මේකේ දැනගන්න යුතු විශේෂ දෙයක් තියෙනම් පල්ලෙහා කමෙන්ට්ස් වල දක්වන්න. ඉතින් මොන හරි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ පොඩි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ වීඩියෝ channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වන්න. බොහොම ස්තුතියි.